ඒ 2004 දෙසැම්බර් 26 වනදා. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. වසර 21කට පෙර උදා වූ අද වගේම දවසක්. නත්තලේ මිහිරවිඳි ජනතාව සුපුරුදු විදිහටම Tamanගේ වැඩ කටයුතු ආරම්භ කළේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒ වසරේ උඳුවප් පුරපසළොස්වක පොහොයත් එදිනටම යෙදිලා තිබුණා. මේ අතර වාරයේ සුමාත්‍රාහි බටහිර දෙසට වන්නට අති ප්‍රබල භූකම්පනයක් සාගර පතුලේ හටගත්තේ. භූකම්පනය ඇතිවුණේ අපේ රටේ වෙලාවෙන් උදෑසන 6:58ට පමණ. භූකම්පනයෙන් හටගත් හිත් පිත් නැති ඡණ්ඩ රළ ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, තායිලන්තය, බුරුමය ඇතුළු රටවල් රැසකට කඩා වැදුනේ නිමේෂයකින් මිනිස් ජීවිත ලක්ෂ ගණනක් සයුරු රළ අතර සදහටම නිහඬ කරවමින්. මෙදා නත්තලට සතොසින් තෑගි වැස්සක්. ලක්ෂපතියන් 25ක් සමගින් 1 මිලියනපතියෙක්. පවුල් පිටින් මැලේසියාවට රට සවාරි. ජයග්‍රාහකීන් 55 දෙනෙකුට රුපියල් 50,000ක් වටිනා නොමිලේ සතොස සාප්පු සවාරි. ලංකා සතොස ඔබටත් ලාභයක්, රටටත් ලාභයක්. මෙදා නත්තලට සතොසින් තෑගි වැස්සක්. ලංකා සතොස ඔබටත් ලාභයක්, රටටත් ලාභයක්. පැයට කිලෝමීටර 800ක පමණ වේගයෙන් කඩා වැදුණු ඡණ්ඩ රළ අතර සදහටම සැඟව ගිය ජීවිත ගණන 2,27,000කට වඩා වැඩි. අපේ රටේ වටිනා මිනිස් ජීවිත 35,000කට වැඩිය මේ ඡණ්ඩ රළ අතර සැඟව ගියා. එදා මගීන් දහසකටත් අධික පිරිසක් රැගෙන උදෑසන 6:40ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 80/50 දුම්රිය පෙරවරු 9:25 වන විට හික්කඩුව පැරෑලියට ළඟා වෙලයි තිබුණේ. උදම් රළ පහරේ ඡණ්ඩ බව පසක් කරමින් එහි මැදිරි සීසීකඩ ගැලවී විසිර ගියේ තනි දුම්රියක සිදු වූ ලොව දරුණුතම දුම්රිය අනතුර ලෙස ඉතිහාසය අලුත් කරමින්. ඊශ්‍රායල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්ත්‍ර මහනුවර 13:40 අංකයට දැන්ම අමතන්න. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. සුනාමි ඛේදවාචකයේ සිදුවේ අදට වසර 21ක් සපිරෙනවා. මේ ව්‍යසනය සිදුවේ 21 වසරක් ගතව ඇතත් අපෙන් වෙන්ව ගිය අපේම ආදරණීය සහෘදයන්ගේ මතකය සදා අප සිත් සතන්හි පවතිනු නොඅනුමානයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.